ඔයාලා හැමෝටම ආයුෂ බොහෝ වේවා. ජපානයේ අවුරුදු 100ට වැඩි 1,31,000කට වඩා වැඩි පිරිසක් ඉන්නව කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? ඒක සුළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ අනිත් රටවල් එක්ක සසඳන විට මේක ඉතා දැවැන්ත අගයක් කියලා ඔයා දන්නවද? ලෝකේ දියුණු රටවල් වල මිනිස්සු ව්‍යායාම වලට සහ විටමින් පෙති වලට බිලියන ගාණක් වියදම් කරනවා. ඒ මොන දේ කළත් 50න් පස්සේ සන්ධි වේදනා සහ මතකයේ දුර්වල වීම වැනි ගැටලු ඒ අයට සුලභව ඇති වෙනවා. ඒ ජපන් ජාතිකයන්ට නම් වයසට යද්දී මේ හැමදේම වෙනස් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ කිසිම කොටසක් මගහැර ගන්න එපා. මම එහෙම කියන්න හේතුව තමයි ඔයත් දවසක වයසට යන කෙනෙක් වෙනවා. මේ දේවල් දැනගන්න එක ඒ නිසා ඔයාටත් ගොඩක් වැදගත් වේවි. මතක් කරනවා වීඩියෝ එක බලන්න යන්න කලින් තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගනිමු. හාවර්ඩ් සහ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල වලින් ජපානයට ගිහින් පරීක්ෂණයක් සිදු කරා. ඒ කියන්නේ වයස 90 සහ 100 පසු කළ අය. මොවුන් පුදුමයටපත් කළ දේවල් තමයි මේ වයස්ගත වූ අය තවමත් තනියම ඇවිදිමින්, සිනාසෙමින් සහ තනියම ජීවත් වෙනවා. මොවුන් දෙයක් අනුමාන කළා. මේකේ රහස කෑම බීම හෝ අමුතු ව්‍යායාම විතරක් නෙවෙයි කියලා. මේක සිද්ධ වෙන්නේ දෛනික චලනයන් 6ක් නිසා බව. මේවා ඕන් සෑම දිනකම කිසිම උපකරණයක් නැතුව, වෙහෙසක් නැතුව කරන සරල දේවල් ටිකක් විතරයි කියලා දැනගත්තම ඕන්ට හිතා ගන්නත් බැරි වුණා. අපි දැන් ඒව මොනවද කියලා දැනගනිමු. සම්පෝ හෙවත් හෙමින් ඇවිදීම. මේක සාමාන්‍ය ඇවිදීමක් නෙවෙයි. ඒකට කියන්නේ සම්පෝ කියලා. ඒ කියන්නේ සෙමින් සහ සිහියෙන් ඇවිදීම. දැන් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඔබ මිනිත්තු 3ක් වේගවත්ව ඇවිදීම සහ මන්දගාමීව ඇවිදීම අතර මාරුවෙන් මාරුවට සිදු කළ යුතු වෙනවා. එය මිනිත්තු 30ක් හෝ ඊට වැඩි කාලයක් සිදු කළ යුතුයි. හුස්ම ගැනීමේ තාක්ෂණය වන්නේ පියවර 3ක් හෝ 4ක් ඉදිරියට ගොස් ආශ්වාස කර රඳවාගෙන තවත් පියවර 3ක් හෝ 4ක් ගොස් හුස්ම පිට කිරීමයි. මේක ක්‍රියා කරන්නේ කොහොමද කියලා දැනගනිමු. සෙමින් ඇවිදීමෙන් ඔබේ දෙපා වල සමතුලිත මාංශ පේශි අවදි කරනවා. මෙයින් රුධිර සංසරණය වැඩි දියුණු කර ඔබේ මනස සංසුන් කිරීමට උදව් වෙනවා. ජපානයේ වසර 10ක අධ්‍යයනයකින් පසු සොයාගත්තේ මෙය දිනපතා කරන අයට හොඳ සමබරතාවයක් සහ රුධිර පීඩන ගැටලු අවම වී ඇති බවයි. මේ ඔබට මිනිත්තු 30ක් කිරීමට අපහසු නම් එයට විසඳුමක් තියෙනවා. තනකොළ හෝ වැලි මත විනාඩි 10ක් සෙමින් ඇවිදින්න. සෑම පියවරක්ම මතකයේ තබාගෙන හුස්ම ගැනීමේ රටාව සිදු කරන්න. මේක ව්‍යායාමයක් විතරක්ම නෙමෙයි. ඔබේ ශරීරය සහ මොළය සඳහා ලබා දෙන සංසුන් චලනයක් වගේ දෙයක්. රේඩියෝ ටයිසෝ. මිනිත්තු 3 උදෑසන පුරුද්ද. ජපානයේ සෑම දිනකම උදෑසන 6:30ට ගුවන් විදුලියේ පියානෝ තනුවක් වාදනය වෙනවා. ඒක රේඩියෝ ටයිසෝවේ ආරම්භය. මිලියන ගණනක් ජපන් ජාතිකයන් කරන මිනිත්තු 3 පුරුද්ද ගැන දැන් අපි දැනගනිමු. මේක හරි සරලයි. අත් දෙක රවුමට කැරකැවීම, දෙපැත්තට නැමීම, පසුපසට සහ ඉදිරියට නැමීම, දනහිස් ඉහළට එසවීම මේ සංගීතයත් සමග ඔවුන් සිදු කරනවා. මෙයින් සන්ධි ලිහිල් කර සිරුරේ නැමීම් වැඩි දියුණු කර රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. දිගු අධ්‍යයනයකින් පසුව සොයාගෙන තිබෙන්නේ මේ කළ වැඩිහිටියන්ට ඇදවැටීම් අඩුවීම සහ කොන්දේ වේදනා අඩුවීමට හේතු වී තිබෙනවා. ඔබත් උදේ අවදි වූ විගස ඔබේ සාලයේ පාවහන් නොමැතිව එය සිදු කරන්න. ඔබ මිනිත්තු 3ක් වැය කර සිදු කරන මේ දෙයින් මුළු ශරීරයම සහ මනස අවදි කරනවා. ස්කොට් විවේකය. නැති වූ මිනිස් ඉරියව්ව. ජපානයේ වැඩිහිටියන්ට ගැඹුරු ස්කොට් ඉරියව්වෙන් ඉඳගන්න පුළුවන්. විලුඹ බිම තබා කොන්ද කෙලින් තබා ගනිමින් ඔවුන් මේ සිදු කරනවා. මේ ඉරියව්වෙන් ඉඳගෙන ඔවුන්ට ඕනෑ තරම් වෙලා ඉන්න පුළුවන්. බටහිර රටවල බොහෝ දෙනෙකුට මේ ඉරියව්වෙන් තප්පර 10ක්වත් ඉඳගන්න බැහැ. ඒකට හේතුව තමයි පුටුවල වාඩි වී සිටීමේ පුරුද්ද. ස්කොට් කිරීමේදී ඉන, දනහිස සහ වලලු කර නම්‍යශීලීව තියාගන්න පුළුවන්. එක් අධ්‍යයනයකදී සොයාගෙන තියෙන්නේ මිනිත්තු 2ක් ස්කොට් ඉරියව්වෙන් සිටිය හැකි පුද්ගලයින්ට වයසට යන විට ඇවිදීමට උදව් අවශ්‍යතාවය
70%කින් අඩුවන බවයි. මේකෙන් ඔබේ කකුල්, ඉන සහ කොඳු ඇට පෙළ ශක්තිමත් වෙනවා. ඔයා මේක මුලින්ම පටන් ගනිද්දී සමබරතාවය සඳහා බිත්තියක් හෝ පුටුවක් අල්ලාගෙන පටන් ගන්න. විලුඹ බිම තියන්නට බැරි නම් ඒ යටට රෝල් කරපු තුවායක් තියාගන්න. දිනකට 2-3 වතාවක් තප්පර 20ක් 30ක් මේක කරන්න. එක කකුලෙන් සිටීම. ජපන් වෛද්‍යවරු බොහෝ විට වැඩිහිටියන්ට කියනවා සෑම දිනකම විනාඩියක් එක් කකුලකින් හිටගන්න කියලා. මේක හරිම ලේසි දෙයක් වුණාට පර්යේෂණවලට අනුව නම් ඉතා බලවත් දෙයක්. මෙයින් සමබරතාවය වැඩි දියුණු කරනවා වගේම ඔබේ කකුල් ශක්තිමත් කර මොළයේ සෞඛ්‍යයට උදව් වෙනවා. මේ ගැන වසර 15ක අධ්‍යයනයකින් පසුව සොයාගෙන තියෙන්නේ එක් කකුලකින් සිටීමට පුරුදු පුද්ගලයන්ට ඇදවැටීමේ ප්‍රවණතාවය අඩුවන බවයි. තවද MRI ස්කෑන් වලදී මොළේ ශක්තිමත්ව තිබෙන බවටද වාර්තා වී තිබෙනවා. මේ මුලින්ම ඔබ කරන විට බිත්තියක් ළඟ හිටගන්න. එක් කකුලක් ටිකක් ඉහළට ඔසවා හිස කෙලින් තබා ඉදිරිය බලා සිටින්න. එක් කකුලකට තප්පර 30 බැගින් සිදු කරන්න. ඔබ ක්‍රමක්‍රමයෙන් දියුණු කළ විට ඔබේ ඇස් වසාගෙන දෑත් සෙමින් චලනය කරන්න. බිම වාඩි වී සිටීම. ජපානයේ බොහෝ පවුල් තවමත් බිම වාඩි වී කෑම කනවා. ඒ කියන්නේ ඔවුන් දිනකට කිහිප වතාවක් බිම ඉඳගෙන නැගිටිනවා. ඒක ව්‍යායාමයක් කියලා හිතන්නේ නැතුවම ඔවුන්ට නොදැනීම නිතර සිදු වෙනවා. මේ සරල ක්‍රියාව වයසට යාමේදී නිරෝගීව සිටීමට උදව් වෙන බව සොයාගෙන තියෙනවා. පුද්ගලයන් 10000ක් යොදාගෙන සිදු කෙරූ අධ්‍යයනයකින් සොයාගත්තේ අත් ආධාරයක් තොරව බිම වාඩි වී නැගිටින්න පුළුවන් අයට හොඳ ශක්තිමත් නම්‍යශීලී බවක් සහ දිගු ආයු කාලයක් තිබෙන බවයි. ඔබ මේ මුලින්ම සිදු කිරීමේදී අත්වලට ආධාරයක් තබා ගන්න. සෙමින් පුහුණුවන්න. දිනපතා කිහිප වතාවක් මේ සිදු කිරීමෙන් ශක්තිය වැඩි වෙන නිසා ටික දවසකින් ආධාරයක් නැතුව ඔබට මේ සිදු කරන්න පුළුවන්. තුවා මිරිකීම. මේ අවසාන එක සරලයි වගේ පෙනුනට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල නම් සරල නැහැ. ජපානයේ අය මේකට කියන්නේ ටෙනෝගි හිබීකී කියලා. එහෙම නැත්නම් තුවා කැරකැවීම. මේ පෙන්වන ආකාරයට තුවායෙන් ඔබට මේ සිදු කරන්න පුළුවන්. මේ චලනයන් ඔබේ ශරීරයේ ශක්තිය වැඩි කරනවා. නැමීමේ ඉරියව් වැඩි දියුණු කර එකවරම ඔබේ මොළයේ දෙපැත්තම සක්‍රිය කරනවා. දිගුකාලීන අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ මේ දිනපතාම කළ ජපන් වැඩිහිටියන්ට වයස 90 ගණන්වලදී පවා හොඳ ග්‍රහණය කර ගැනීමේ ශක්තියක් සහ මානසික ඒකාග්‍රතාවයක් තිබූ බවයි. ඉතින් ඔයත් මේක උදෑසන සහ රාත්‍රී කාලයේ මිනිත්තු 2ක් කරන්න. මෙයින් ඔබේ කොඳු ඇට පෙළ, උරහිස් සහ මනස තරුණව තියාගන්න උදව් වෙනවා. ඉතින් මේ ජපන් පුරුදු 6 නිසා මේ මිනිස්සු 80 සහ 90 පසුවත් ශක්තිමත්ව පැහැදිලි මනසකින් සහ නිරෝගීව ජීවත් වෙනවා. ඔවුන් මේවා සිදු කරන්නේ වැඩිකල් ජීවත් වෙන්න ඕන කියලා හිතාගෙන නෙවෙයි. ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලේ නිරෝගීව සහ ශක්තිමත්ව ඉන්න ඕන කියලා හිතාගෙන විතරයි. ඉතින් මේ ගැන ඔයාටත් කියන්න දේවල් ගොඩක් ඇති. ඒවා කමෙන්ට් එකකින් කියන්න. අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ටත් නිරෝගීව ඉන්න පුරුදු කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.